ආයුබෝවන් ඕනෑම ආයතනික ව්‍යුහයක් ඒ කියන්නේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ අපි හැමෝටම නිතරම අත්විඳින්න ලැබෙන සංකල්ප දෙකක් තමයි power සහ politics. ඉතින් මේ විග්‍රහයේදී අපි බලමු sociology, psychology සහ political science වගේ ශාස්ත්‍රීය විෂයන් හරහා මේ සංකල්ප දිහා කොහොමද බලන්නේ කියලා. හරි අපි එනම් කෙලින්ම මාතෘකාවට බහිමු මේ ස්ලයිඩ් එකේ තියෙන ඡායාරූපය දිහා පොඩ්ඩක් බලන්න මොකද්ද මේකින් කමියුනිකේට් වෙන්නේ ලීඩර්ෂිප්ද ඔතොරිටිද එහෙම නැත්නම් අපි මේ කතා කරන පවර් කියන concept එකේ ස්වභාවය ගැන මොකක්ද මේ පින්තූරයෙන් අපිට කියවෙන්නේ පොඩ්ඩක් හිතලා බලන්න power කියන වචනේ ඇහුණ ගමන් අපේ ඔළුවට එන්නේ ෆිසික්ස් වලදී අපි ඉගෙන ගන්න concept එක. ඒ කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. A rate at which work is done or energy is transferred. හැබැයි sociology සහ political science වලදී power කියන වචනේ තේරුම ඊට වඩා සම්පූර්ණම වගේ වෙනස්. ඒ තමයි an ability to influence others and carry out one's own will despite resistance. ඒ කියන්නේ විරෝධතා මැද්දේ වුණත් අනිත් අයට බලපෑම් කරලා තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න හැකියාව. මේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. සොෂියොලොජි වල ඉන්න පුරෝගාමී චරිතයක් වන මැක්ස් වෙබර් පවර් කියන එක ඩිෆයින් කරන්නේ මෙන්න මෙහෙමයි. ඔහුට අනුව පවර් කියන්නේ the probability that one actor within a social relationship will be in a position to carry out his own will despite resistance. මේක තමයි ඇත්තටම මේ විෂයේ මුල් ගලක් වගේ තියෙන ෆවුන්ඩේෂනල් ඩෙෆිනිෂන් එක. ඉතින් මේ power කියන concept එක තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්න මේ පහසන නොතිලපවනෝදේ social psychologist දෙන්නෙක් ජොන් ආර්.පී. ෆ්‍රෙන්ච් සහ බර්ට්‍රම් රේවන් මේක පැහැදිලිවම වෙනස් ආකාර පහකට බෙදනවා. අපි මේ විග්‍රහයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ ෆ්‍රෙන්ච් and රේවන්ස් 5 bases of power කියන මේ framework එක ගැනයි. හරි පළවෙනි power base එක තමයි reward power. සරලවම කිව්වොත් an agent's ability to control the rewards that the target wants. ඒ කියන්නේ ඉලක්කගත පුද්ගලයාට අවශ්‍ය කරන දේවල් පාලනය කිරීමේ හැකියාව. උදාහරණයක් විදිහට 2015 දී කුමාරසිංහ සිරිසේන මහත්මයාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ chairman විදිහට appoint කිරීම ගන්න පුළුවන්. මෙතනදී ඒ appointment එක ලබා දීමේ හැකියාව reward power එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි power base එක තමයි coercive power. ඇත්තටම මේක reward power එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ the agent's ability to cause an unpleasant experience for a target. දඬුවම් කිරීමේ හැකියාව තමයි මීට පදනම් වෙන්නේ. ඊළඟට තියෙන්නේ legitimate power. මේ power base එක රැඳිලා තියෙන්නේ agent කෙනෙක් දරන තනතුර. ඒ කියන්නේ position එක මත සහ ඒ තනතුරට බලපෑම් කිරීමේ අයිතියක් තියෙනවා කියන අන්‍යෝන්‍ය එකඟතාවය. ඒ කියන්නේ mutual agreement එක මතයි. උදාහරණයක් විදිහට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි බලය ඔවුන්ගේ formal roles නිසා ලැබෙන legitimate power එකට කදිම උදාහරණයක්. හතරවෙනි power base එක expert power. මෙතනදී an agent possesses a knowledge or skill that the target needs. කොවිඩ් වසංගතයේ කාලෙදී ඩොක්ටර් නීලිකා මලවිගේගේ කාර්යභාරය මතක ඇතිනේ. ඇයගේ විශේෂඥ දැනුම කියන්නේ ස්පෙෂලායිස්ඩ් නොලෙජ් එක නිසා ඇතිවුණු බලපෑම එක්ස්පර්ට් පවර් වලට හොඳම උදාහරණයක්. අවසාන පවර් බේස් එක තමයි රෙෆරන්ස් පවර්. සමහර වෙලාවට මේකට කැරිස්මැටික් පවර් කියලාත් කියනවා. මේක පදනම් වෙන්නේ ඉන්ටර්පර්සනල් ඇට්‍රැක්ෂන්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය ආකර්ෂණය සහ අගය කිරීම මතයි. කිසිම නිල තනතුරක් නැතුව කුමාර් සංගක්කාරට තියෙන බලපෑම ගැන හිතන්න. ඒ බලපෑම එන්නේ ඔහුගේ පෞරුෂය සහ ජනතා ආදරය නිසා. අන්න ඒක තමයි රෙෆරන්ස් පවර්. හොඳයි අපි දැන් පොඩි ප්‍රශ්නයකින් බලමු මේ සංකර්ත කොයිතරම් දුරට පැහැදිලිද කියලා. කරු ජයසූරිය මහතා කොළඹ නගරාධිපති විදිහට කසල එකතු කරන්න අලුත් කාර්යක්ෂම ක්‍රමයක් හඳුන්වලා දුන්නා. එතනදී ඔහු බොහෝ දුරට භාවිතා කළේ මොන පාව වර්ගය වෙන්න ඇතිද? ලෙජිටිමේට්ද, එක්ස්පර්ට්ද, රිවෝඩ්ද, එහෙම නැත්නම් රෙෆරන්ස්ද? උත්තරේ තමයි B, expert power. ඇයි මොකද මෙතනදී ඔහුගේ බලපෑම එන්නේ මෙය කියන legitimate power එකටත් වඩා urban waste management. ඒ කියන්නේ නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඔහුට තිබුණු දැනුම සහ ඒ නව්‍යකරණ ප්‍රවේශය නිසායි. අපි තවත් කේස් ස්ටඩි එකක් බලමු. ටෙලිනාට්‍ය නිලි උපේක්ෂා ස්වර්ණමාලි තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා 2010 මහමැතිවරණය සාර්ථකව ජයග්‍රහණය කළා. ඇය මූලිකම පාවිච්චි කළේ මොන power type එකද? legitimateද, rewardද, coerciveද, එහෙම නැත්නම් charismaticද? මෙතනදී නිවැරදි උත්තරය තමයි D, charismatic power. ඒ කියන්නේ referent power. මොකද ඈගේ බලපෑම සම්පූර්ණයෙන්ම පදනම් වුණේ රංගන ශිල්පිනියක් විදිහට ඇයට ලැබුණු ජනප්‍රියත්වය, ඒ කියන්නේ fame, personal charm සහ public appeal මතයි.
මේ ස්ලයිඩ් එකේ තියෙන data දිහා බැලුවම මේක තවත් පැහැදිලි වෙනවා. මේක 2010 ගම්පහ දිස්ත්‍රික්කෙන් එකම පක්ෂයකින් තරඟ කරපු අපේක්ෂකරු දෙන්නෙක්ගේ සංසන්දනාත්මක විග්‍රහයක්. පළපුරුදු දේශපාලනයක් වන කරු ජයසූරිය මහතාගේ එක්ස්පර්ට් පවර් එක සහ ටෙලිනාට්‍ය නිලියක් වන උපේක්ෂා ස්වර්ණමාලිගේ කැරිස්මැටික් පවර් එක මෙතනදී කම්පෙයාර් කරලා බලන්න. දෙන්නම පාර්ලිමේන්තුවට තේරිපත් වෙනවා. හැබැයි ඒ පවර් බේසස් දෙකක් හරහා. හැබැයි කැරිස්මැටික් පවර් වල තියෙන හරිම වැදගත් දෙයක් තමයි ටයිමිං සහ සස්ටේනබිලිටි. උපේක්ෂා ස්වර්ණමාලි 2015 මැතිවරණයට තරඟ නොකර ඉන්න තීරණය කරනවා. මොකද එයාට ඒ දේශපාලන බලපෑම දිගටම පවත්වාගෙන යන්න අභියෝගයක් වුණා. මේකෙන් පෙන්눔 කරනවා කැරිස්මැටික් පවර් එකේ තියෙන පුළුවන් తాවකාලික ස්වභාවය. ඉතින් මේ විවිධ power bases පාවිච්චි කරනකොට ලැබෙන ප්‍රතිඵල, ඒ කියන්නේ consequences මොනවද? මේ ටේබල් එකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. expert සහ referent power වලින් බොහෝ දුරට ලැබෙන ප්‍රතිඵලය තමයි commitment. ඒ කියන්නේ ඉලක්කය හරිම කැමැත්තෙන් අනුගමනය කරනවා. legitimate සහ reward power වලින් ලැබෙන්නේ compliance. ඒ කියන්නේ අනුගමනය කරනවා. හැබැයි ඒකේ නියම කැපවීමක් නැහැ. cursive power වලින් ලැබෙන්නේ resistance. ඒ කියන්නේ විරෝධය. හරි. අපි දැන් power කියන concept එකේ ඉඳන් political behavior කියන පැත්තට යමු වෙමු. ආයතනික සන්දර්භයක්, ඒ කියන්නේ organizational context එකට ඇතුලේ ස්ටීෆන් පී රොබින්ස්ට අනුව political behavior කියන්නේ actions not officially sanctioned by an organization that are taken to influence others in order to meet one's personal goals. සරලවම කිව්වොත් power එක පාවිච්චි කරලා පෞද්ගලික අරමුණු ඉටු කරගන්න උත්සාහ කරන එක. ඉතින් power එක ලබා ගන්න පාවිච්චි කරන political strategies මොනවද? ප්‍රධාන වශයෙන් මේක පියවර 3ක ක්‍රියාවලියක්. Step 1 Neutralizing potential opposition. ඒ කියන්නේ විභව විරුද්ධවාදීන්ව අක්‍රිය කිරීම. Step 2 Committing the uncommitted. ඒ කියන්නේ තවම පැත්තක් අරගෙන නැති අයව තමන්ගේ පැත්තට ගැනීම. සහ Step 3 Forming a winning coalition. ඒ කියන්නේ ජයග්‍රාහී සන්ධානයක් ගොඩනැගීම. මේ strategies වලට ප්‍රායෝගික උදාහරණ කිහිපයක් බලමු. Neutralizing opposition වලට a cup of coffee will win over Ranil කියලා 2014 දී MR කරපු ප්‍රකාශය ගන්න පුළුවන්. ඒක ප්‍රතිවාදියෙක්ව දේශපාලනිකව අව탁සේරු කිරීමේ ටැක්ටික් එකක්. Committing the uncommitted වලට NPP එක presidential campaign එක නියමිත කාලයට කලින් පටන් ගැනීම. මේකෙන් කරන්නේ undecided voters ලව ඉක්මනට තමන් පැත්තට ආකර්ෂණය කරගන්න උත්සාහ කරන එක. අන්තිමට forming a coalition වලට SJB එක පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන එක පැහැදිලි උදාහරණයක්. හරි, එහෙනම් අපි types of power සහ power ලබා ගැනීමේ political strategies ගැන සාකච්ඡා කළා. දැන් වැදගත්ම දේ තමයි මේ theoretical framework එක පාවිච්චි කරලා අපේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්නේ සහ විශ්ලේෂණය කරන්නේ කොහොමද කියන එක. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. තමන්ගේ වෘත්තීය හෝ අධ්‍යයන පරිසරයේ හැඩගස්වන්න අපි මේ කතා කරපු power වර්ග වලින් මොනවද වඩාත්ම තීරණාත්මක විදියට බලපාන්නේ? මේ සංකල්ප තමන්ගේම අත්දැකීම් වලට ආදේශ කරලා බලන එක තමයි මේ විෂය තවත් ගැඹුරින් තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය.